හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් වෙල්කම් බැක්. අපි අද යන්නේ රම්බොඩ. රම්බොඩ කියන්නේ ලංකාවේ තියෙන ගොඩක් ලස්සන පැත්තක්. අද නම් ඔන්න අපි හැමදාම වගේ පරක්කු වෙන්නේ නැතිව අපේ ගමන උදෙන්ම පටන් ගත්තා. අපි මුලින්ම යන්නේ රම්බොඩ තියෙන පූනා ඇල්ල කියන ඇල්ල බලන්න. අවිසාවෙල්ලෙන් රුවන්වැල්ලට, රුවන්වැල්ලෙන් කිතුල්ගලට, කිතුල්ගලෙන් ගිනිගත් තේනට, එතනින් නාවලපිටිය හරහා රම්බොඩට යන පාර තමයි අපි අද තෝරගත්තේ. උදේම ගෙදරින් ආපු හින්දා අපිට කාලා එන්නවත් කෑම හදාගෙන එන්නවත් වෙලාවක් තිබුණේ නැහැ. ඉතින් අපි මුලින්ම නැවැත්තුවා උදේට කන්න. උදේටත් කාලා ආයෙත් ගමන පටන් ගත්තා. අපි තෝරගත්ත පාර හරි ලස්සනයි. අපිට මගක් යද්දි ලස්සන view point එකක් හම්බුණා. අපි ඉතින් ටිකක් බැලලා වටේ ලස්සන බැලුවා. මේ පේන්නේ කොත්මලේ ඩෑම් එක. ඩෑම් එකට උඩින් ඈතින් පේන්නේ මහවැලි මහා සෑය. බලන්නකො මෙතන මාරම ලස්සනයි. අර මල්ලේ තියෙන බිස්කට් එක විතරයි ඒක නන්නේ. බිස්කට් එක කන්න ඔන්න අපි රම්බොඩට ආවා. මේ පහුවෙන්නේ රම්බොඩ ටනල් එක. පූනා ඇල්ලට යන්න නම් රම්බොඩ ටනල් එකත් පාස් කරගෙන නුවරඑළිය පැත්තට චුට්ටක් දුර යන්න ඕනේ. ටනල් එක ඉවර වෙලා ටිකක් දුර යද්දී තුරුලිය කියන මෙන්න මේ හොටෙල් එක පහු වෙනවත් එක්කම තමයි පූනා ඇල්ලට පාර තියෙන්නේ. හරිනේ. මෙන්න මේ පාර දිගේ පහළට යන්න කියලා තමයි අපිට කිව්වේ. හැබැයි එනකොට අපිට ඊට වඩා ලේසි පාරක් හම්බ වුණා. මං මේ කලින් පෙන්නපු පාර ලොකු බෑවුම් පාරක් හරි පරිස්සමෙන් එන්න ඕන. ඒ බෑවුම් පාරේ ටිකක් එද්දි මෙන්න මේ බාගෙට හදපු හොටෙල් එක අයිනේ ෂෝට් කට් එකක් තියෙනවා. කීප දෙනෙක්ම අපිට පාර කිව්වත් ඇත්තට මේ පාර හොයාගන්න හරි අමාරුයි. අපි දෙපාරක් විතර අතරමං වුණා. මේ අපි අතරමං වෙලා පාර හොය හොය යන ගමන්. ඔය කොහෙද යන්නේ? මඩක් ඉතින් ඔයාලා පොඩ්ඩක් කාගෙන් හරි හරියටම අහගෙන යන්න. අපි හරියටම අහගෙන ගියත් ඉතින් අපිට පාර වැරදුනා. ඒ නිසා මම පාර කිව්වත් දැන් ඕගලන්ට හොයාගන්න ලේසි වෙන්නේ නැහැ මට හිතන විදිහට. කොහොම හරි තේවත් හොයාගත්තා නම් වැඩේ හරි. මොකද තේවත්තෙන් අයින දිගේ පාර තියෙනවා. ඒක දිගේ යන්නයි තියෙන්නේ.
තියනවද පාරක්? සෑහෙන අතරමං වුණායින් පස්සේ පාරක් මෙන්න හොයාගත්තා. මේ මඩුව හම්බුණා නම් ඔයාලා හරියට ඇවිත්. ඕක කියලා ෂුවර්ද? මඩුව ළඟින් එහා පැත්තට පැනලා මෙන්න මේ තේවත්ත ටිකේ කෙලින්ම යන්නයි තියෙන්නේ. පුවක් පැටියයි තේවත්තයි ඔයාලට අනිවාර්යයෙන්ම හම්බ වෙන්න ඕනේ ඔයාලා හරි පාරේ යනවනම්. ඉතින් මේක පාර හොයාගන්න ටිකක් අමාරුයි. අපි වගේම පාර වැරදිච්ච තවත් දෙගොල්ලක් අපිට මෙතනදි හම්බ වුණා. හරියට පාර හොයාගත්ත කෙනෙක්ට නම් පාරේ ඉඳන් විනාඩි 20ක 25ක වගේ දුරක් තමයි පයින් යන්න තියෙන්නේ. අපි වගේ හතරමං වෙලා පැයක් දෙකක් ගත කරන්නත් පුළුවන්. ලස්සන දේවල් ඉතින් අමාරුවෙන් හොයාගෙන අමාරුවෙන් යන්න ඕන. කූඩැල්ලෝ ඉන්නවා. වැස්ස අඩු කාලෙක තියෙන නිසා දෙන්නේ 3 දෙනෙක්ම බේරුණා. අන්තිමට අපි ඇවිත් හොයාගත්තා. අමාරුවෙන් ආවත් පුදුම ලස්සන ඇල්ලක් ඇලිත් දෙකක් කඩාගෙන හැලෙනවා. මහා ගොඩාක් සෙන දෙන්නේ නැහැ. ඒ නිසා හරිම නිස්කලංකයි. පුදුම ලස්සන තැනක්. කොමින්න අපි මෙතන වතුර පාරෙන් එකොඩ වෙලා එහා පැත්තට ගියා. වතුර අඩුවෙන් තිබුණේ මම දන්නේ ඒක ආරක්ෂාකාරීද නැත්ද කියන එක එහෙම ටිකක් පරිස්සමෙන් බලාගෙන යන්න. ඉතින් අපි මෙතන ගොඩක් වෙලා ඉඳලා ආපහු එන්න ආවා. මෙන්න මෙහෙම තමයි ඈතට පූනා ඇල්ල පේන්නේ. එනකොට හම්බෙච්ච ලේසි පාර තමයි මෙන්න මේ කනත් ඉස්සරහා පාර. එතකොට අර බෑවුම් පාර නැතුව උඩට එන්න පුළුවන්. පූනා ඇල්ලත් බලලා ඊළඟට අපි අද රෑ නවතින හොටෙල් එකට යන්නයි හදන්නේ. අපි අද රම්බෝඩ නවතිනවා. දැන් වෙලාව 2ට විතර. ඉතින් චෙකින් ටයිම් එකත් හරිය හින්දා අපි කෙලින්ම හොටෙල් එකටම ගියා. එහෙනම් අපි ඊළඟ vlog එකකින් හම්බෙමු. අදට ගිහින් එන්න. එතකන් අපිව subscribe කරන්න.